හායි කිව්වා හැමෝටම ඉන්නවා අපේ ෆාම් එකේ ඊළඟ මුරේ දවස් 21කින් පස්සේ ඔටෝ ඩ්‍රින්ක් එක සෙට් කරන්න තමයි මේ යන්නේ. ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා හිතනවා. ගම් වතුරත් ඇවිල්ලා ගියා. ගොඩක් ඒවා විනාශ වෙලා ගියා. ඉතින් ඒත් අපි ආයෙත් අලුතින්ම නැගිටින්න ඕනේ. never give up කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම මේ හදපු ඔටෝ ඩ්‍රින්ක් එක ගැන ඔයාලට පෙන්නන්නම්. මේකට වතුර අරින්න හදන අන්තිම එන්ඩ් එකේ කෑල්ල නිකන් ඔයාලට දැන් මේ බලන්න අදහසක් ගන්න. ඉතින් අපි ඔල්රෙඩි හදලා පාවිච්චි කරා. ඊළඟ මුරේට පාවිච්චි කරන්න අපි දැන් එළියට ඇදලා ඒ ටික ඔක්කොම සුද්ධ කරලා දවස් 21කින් පස්සේ තමයි මේක මම හයි කරන්නේ. සාමාන්‍යයෙන් දවස් 18 19න් පස්සේ මේක හයි කරන්න පුළුවන්. මේකේ තියෙන උසත් එක්ක පොඩි පැටවුන්ට මේකේ වතුර බොන්න බෑ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලොකු වුණාන් පස්සේ තමයි මේක දාන්න පුළුවන්. ඒ වෙනකම් බකට් එකේ තමයි වතුර දෙන්න වෙන්නේ. ඉතින් මම හයි කරනවා මේක දැන් දවස් 20 ඉඳලා මම හයි කරන්න පටන් ගත්තා. ඉතින් ඒවා ඔක්කොම හොදට සුද්ධ කරලා හොදලා ටෙස්ට් කරලා බලලා ඒකේ දාලා තියෙන මේ වැල්ව් එකේම හොදට හොදලා සුද්ධ කරලා ආයෙ පාරක් හයි කරලා තමයි දාන්නේ. මේක අඩි 20ක් දිගයි. එතකොට සාමාන්‍යයෙන් කොටුවකට හරි මැදින් මේක දිගටම හයි කරා නම් අඩි 100ක කොටුවක් තිබ්බනම් මේ වගේ හතරක් හයි කරා නම් හොඳටම ඇති. ආය වතුර දාන්න උස්සගෙන දඟලන්න වැඩක් නැහැ. මේක සුද්ධ කරන්න හරි ලේසි. ස්පොන්ජ් එකක් අරගෙන මැදින් හොඳට සුද්ධ කරගෙන නිකන් පීදගෙන ගිහිල්ලා අන්තිම කෙරවලට ගිහිල්ලා මේ ටැප් එක ඇරියා නම් වතුර ඔක්කොම එක පැත්තකට ඕම ගලාගෙන යනවා. ඉතින් හරිම ලේසි හැන්ඩල් කරන්න වැඩේ. ඔය මං හයි කරලා තියෙන එකක්. වෙනම ටෑන්ක් එකක් තියෙනවා. ඒ ටෑන්ක් එකකින් ওই චූටි බටයකින් තමයි ওই වතුර එන්නේ ඩ්‍රින්ක් එකට. ඒක පොඩි එකක් හදලා මුලින් ටෙස්ට් කරපු එක මම බිත්ති අයිනේ මං හයි කරා. මේ වගේ ටැප් එක ඇරියාම ඇතුලේ තියෙන වතුර ටික එළියට යනවා ඉතින්. හරිම ලේසි වැඩේ අපිට හැන්ඩල් කරගන්න. ටැන්ක් එකකින් වතුර එනවා. ඒකට අපේ එකම දේ තියෙන්නේ අපි කාලෙන් කාලෙට සාමාන්‍යයෙන් දවස් 5ට 6ට එකපාරක් ගිහිල්ලා ඒක බලන්න ඕනේ හරියට වතුර එනවද කියලා, බ්ලොක් වෙලාද කියන එක පොඩ්ඩක් ඇහැකාගෙන ඉන්න ඕනේ. දැන් දවස් 21යි කට්ටිය භාගයකට පිරීලා ලොකු වෙලා ඉන්නේ. මේ ටික ඔක්කොම දැන් අනිත් ඩ්‍රින්ක් එක හයි කරලා උඩට අරින්න තමයි ඉන්නේ. කට්ට දෙකට මගේ කූඩුව තියෙන්නේ ඉඩමේ තියෙන විදිහට. සාමාන්‍ය වර්ග අඩි 550ක් උඩ තියෙනවා. 600ක් උඩ තියෙනවා. 600ක් පල්ලෙහා තියෙනවා. ඒ 600 තමයි 1100ක් ඉන්නේ. දැන් ඒ ටික උඩට නිදාස් කරන්න යන්නේ. ඊටු භාගෙම උඩට දාන්න ඕනේ. ඉතින් උඩට හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. 10 හොයාගන්න ගොඩක් අමාරු වුණා මේ පාර. ඉතින් ඒකයි ගොඩක් පරක්කු ඒගොල්ලන්ව නිදාස් කරන්න. බොහොම අමාරුවෙන් හොයාගෙන ඇවිල්ලා දැන් ලෑස්ති කරනවා. ඉතින් ඔය ටැංක් එකෙන් තමයි වතුර ටික එන්නේ. ටැංක් එකට තමයි බෙහෙත් ටිකක් දාන්නේ. මගේ කොටුවේ සයිස් එක 20යි අඩි 60යි වර්ග අඩි 1200ක් තියෙනවා. සතුන් 1000ක් දාන්න තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔන්න ඩ්‍රින්ක් එක පැටව තාම පොඩි වැඩි ඉන්න කෙලින්ම පොළොවටම තමයි ඕක දාන්නේ. මොකද පල්ලෙහා දෙකේ අතර එළියට තමයි ඔක්කොම සම්බන්ධ කරලා තියෙන්නේ. ඔය ෆ්ලෝට් එක ඩබල් චෙක් කරලා පොඩ්ඩක් පිඹලා එම බලලා ඊට පස්සේ හයි කරාම මට ෂුවර් එතකොට අනිවාර්යෙන් වතුර එක හරි ගානට එනවා කියන එකයි. අනිත් එක මේ හදන එකේ තියෙන්න ඕනේ ෆ්ලෝට් එක තියෙන පැත්ත පොඩ්ඩක් ඉස්සිලා අනිත් පැත්තේ පාත් වෙලා තියෙන්න ඕනේ වතුර අර පැත්තෙන් ටැප් එක ඇරියාම ගලාගෙන යන්න. ඉතින් මේව හරියට තියා ගන්න ඕනේ.
නැත්නම් එක එක තැන්වල වතුර පිරෙන්න ගන්නවා. පිරුණත් ප්‍රශ්නයක් නැහැ. එක පැත්තකින් ලාවට ඉස්සුවාම වතුර ටික ගලනවා. එතකොට අපි වතුරේ මේ බටේ වතුර මට්ටම කොච්චර උසට තියාගන්න ඕනේ කියලා ප්ලෑන් කරන්න වතුර මදි නම් ෆ්ලෝටරේ තියෙන පැත්ත චුට්ට ඉස්සුවම් පස්සේ ඉස්සෙන තරමට වතුර පිරෙනවා. පාත් කරන්න බටේ වතුර අඩු වෙනවා. ඉතින් අපිට අවශ්‍ය විදියට වතුර ලෙවල් එක මේන්ටේන් කරගන්න පුළුවන් මේ ෆ්ලෝටරේ තියෙන පැත්ත උස්සලා පාත් කරනකොට. ඕනට වැඩිය මේ ඉස්සුවත් ඕවර්ෆ්ලෝ වෙනවා කොටුව ඇතුළට. ගානට බලලා අවශ්‍ය ප්‍රමාණයට උසට පොඩ්ඩක් එන්ඩ් එක විතරක් උස්සලා තිබ්බාම වැඩේ ලේසි. හරි පිරිසුදුයි වැඩි. ඕන වෙලාවට දෙපාර තුන් පාර වුණා දවසට ජරා වුණත් හරි අරලා දාන්න පුළුවන්. අනිත් එක කන්සර්න් එකක් තිබ්බා කුකුලෝ මේක උඩට නැගලා ජරා කරයි මේ ඒක එතකොට ඒ ජරාව අනිත් කුකුලොත් බොණ්ඩ ගනී කියන එක. මටත් එහෙම පොඩි බයක් තිබුණා. ඊට පස්සේ මේක හදලා ටෙස්ට් කරලා බැලුවාන් පස්සේ තමයි දන්නේ මේකේ උඩට කුකුල හිට ගන්න බෑ. ඔය ප්ලාස්ටික් එකේ කපපු කෑල්ල කකුල තියාගෙන ඉන්න බෑ ඒගොල්ලන්ට. නැග්ගත් හරි අනිත් පැත්තට වැටෙනවා. අර උඩ මැද ඉතුරු වෙලා තියෙන ධාරේ උඩට හිට ගන්න බෑ. හිට ගත්තාම ලිස්සලා වැටෙනවා. ඒ හින්දා කොයිම වෙලාවකවත් එයාලා ඒක උඩ හිට ගන්නේ නැහැ. ඉතින් හරිම ප්‍රැක්ටිකල්. මම මුලින් පළවෙනි වතාවට මේක හැදුවේ. දැන් තව අපිට මේ වගේ තව 4ක් හදන්න තියෙනවා. තව අලුත් කොටු හදලා තියෙනවා ඒවට දාන්න. ඉතින් වෙලා නැති කට්ටියට එහෙම මේක හරි ලේසි. කියන්නේ මේ වෙන දේවල් කරන්න යන්න ඉන්නවා නම් කට්ටිය දවල්ට මේ වතුර ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් මේ විදිහට. අපිට ඔටෝ ඩ්‍රින්ක් හයි කරගන්න විදිහක් නැහැ. අපිට වතුර ප්‍රෙෂර් එකට දෙන්නත් බෑ. මේ කොටුවට වඩා උඩින් හයි කරගන්න තැනකුත් නැහැ. එක ටැංක් එකයි අපිට තියෙන්නේ. ඒ හින්දා තමයි මේ වගේ දෙයක් මේ හදලා තියෙන්නේ. අනිත් එක ඔටෝ ඩ්‍රින්ක් එකක් හයි කරන්න ගියාම 10ක් හයි කරත් 40000ක් වෙනවා. අපේ මේ කොටුවට හයි කරනවා නම් පැටව් 1000කට ඒකෙන් 10ක් 15ක් විතර හයි කරන්න වෙනවා. ඊට වැඩි හයි කරන්න වෙනවා. එතකොට ලොකු වියදමක් ඒක දැනට අපිට දරා ගන්නත් බෑ. ඉතින් ඔය මං 10 දාන්නේ අපිට ලෙවල් එක බලලා මේ පැත්තට පොඩ්ඩක් පුරවලා උස්ස ගත්තාන් පස්සේ අපිට ලේසි. අනිත් පැත්තේ ලස්සන්ට වතුර ගලාගෙන යනවා. අනිත් එක මේක සුද්ධ කරාන් පස්සේ ජරාවත් එක පාටම ඇදලම යනවා එළියට. තියෙන වැඩිපුර තියෙන 10 හොටවල් වල පැටලිච්ච ඒවා තමයි ඔක ඇතුලේ තියෙන්නේ. කෙලින්ම උතරින් යනවා කොටුවෙන් එළියට. වැඩේ ඉතාමත් ලේසි. දවස් 21කින් පස්සේ කරන්න දෙයක්වත් නැහැ. රැට හවසට බකට් එක පාත් කරනවා කැම දාලා උදේ 6ට උස්සුවන් පස්සේ ආයෙත් දවසම කරන්න දෙයක්වත් නැහැ. රිලැක්ස් එකේ ඉන්න තියෙන්නේ. මේකයි තත්ත්වය. ඔයගොල්ලෝ මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, සපෝට් එකක් දෙන්න. එතකොට මට තවත් ගොඩක් වීඩියෝ හදන්න ආස හිතෙයි. එහෙනම් අපි ගියා. ජය වේවා.